කාලෙක හිමෙන් වැසිලා තිබුණු චූටි ගම්මානයක චූටි පැටිය කියන හුරු පුහුටි බලල් පැටියෙක් හිටියා. නත්තල ළඟා වෙලා තිබුණත් ගම්මානේ හැමෝම ටිකක් කනස්සල්ලෙන් හිටියේ මේ වසරේ නත්තල් තරුව අහසේ දිස් වෙන්නේ නැහැ කියලා. නත්තල් දරුව නැත්නම් නත්තල සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා චූටි හිතුවා. ඉතින් ඒ නිසා චූටි එයාගේ යාළුවෝ වෙච්ච බොබි, ලීලා, පීකු එකතු කරගෙන තරුව හොයාගෙන යන්න තීරණය කළා. පීකු අහසේ ඉගිලා ගිහින් බැලුවා. ලීලා හිම මත පැන පැන ගිහින් සලකුණු හොයාගත්තා. බොබි තමන්ගේ සුවඳ හඹාගෙන ගියා. ඉතින් ඔවුන් අන්තිමේදී නත්තල් තරුව හොයාගත්තේ කැලෑවේ කොනක වැටලා තිබුණු සීනුවක් ඇතුලේ තිබිලා. නත්තල් තරුවේ අපිට ආලෝකය ලබා දෙන්න අහස එළිය කරන්න. ඉතින් මේ යාළුවෝ 4 දෙනා නත්තල් තරුවට ආරාධනාවක් කරා. ඉතින් නත්තල් තරුව අහසට නැගිලා මුළු ගම්මානේම ආලෝකයෙන් පුරවා ගත්තා. ගම්මානයේ හැමෝම සිනාසුණා. නත්තල් කී ගෑවුවා. නත්තල කියන්නේ තරුවක් නෙවෙයි. තුරන් ආදරය සහ එකිනෙකාට උදව් කරන එක. ඒක තමයි හොඳම නත්තල. යාළුවෝ හැමෝම එහෙම හිතුවා.